මේ රටේ තියෙන තත්ත්වය තේරුම් අරගෙන මේ රට අපි ඉදිරියට ගෙනියන විදිහට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. ආචාර්යවරයා කියන එක අහගෙන ඉන්නව නෙමේ තමන් කල්පනා කළා එම සමාජයේ තියෙන ප්‍රශ්න ගැන බලලා හිටන් ඒවට විසඳුම් දීම තමයි අවශ්‍ය වෙන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි ඇති කළා තියෙන්නේ එකිනෙකා තරඟකාරී විදිහට ඉදිරිපත් කිරීම. දැන් ඒකේ අනිත් පැත්තට ඇත්තටම උවමනා කරන්නේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා ඉගෙන ගන්න විදිහට නැත්නම් වැඩ කරන විදිහට අවශ්‍ය වෙන පරිසරයක්. කියපු දෙයක් මෙමරයිස් කරලා ඒක මේ රිපීට් කරන විදිහට තරුණ පරපුරක්. එහෙම නෙමෙයි. අපි සමාජයේ තියෙන ප්‍රශ්න අඳුරගෙන අපි මේවට පිළිතුරු දෙමු. අපි මේවට විසඳුම් හොයමු. ඔන්න විදිහට හිතන්න පුළුවන් සමාජයක් ඇති කළ යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ යුගයේ අවශ්‍යතාවක්. එතකොට තාක්ෂණය, විද්‍යාව දියුණු වෙච්ච සමාජයක ඇතරම අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍ය කේන්ද්‍රීය යුගයට ගැලපෙන ඒ වගේම ලෝකයේ වගේම රටේ සමාජ දේශපාලන ආර්ථික ප්‍රවණතාවයන්ට උත්තර හොයන්නට පුළුවන් ව්‍යවසායකයන් බිහි කරන නිදහස් චින්තනය දර්ශනය ප්‍රවර්ධනය කරන ඒ වගේම ඉනොවේටිව් අයිඩියාස් ප්‍රවර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක් තමයි අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය වෙන්නේ. ඉතිහාසය ගත්තොත් ලංකාවේ අධ්‍යාපනයේ පරිවර්තනය වෙනස් වෙච්ච වකවානු තියෙනවා. 1972, 1981 සහ 1999 කියන මෙන්න මේ කාලවලදී අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් වෙලා තියෙනවා. මොකද 1999 පරිවර්තනයෙන් පස්සේ 2007 හා 2015 දීත් වෙනස්කමක් වෙලා තියෙනවා. හැබැයි එකෙදී වෙලා තිබේ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් නොවේ. විෂයමාලාවේ සංවර්ධනයක් ඉදිරියට 1999 ගෙන ආපු පරිවර්තනීය වෙනසේ තව ඉදිරිගාමි පිරවල් දෙකක් තමයි උනේ 2007 සහ 2015 දී. 99 වෙච්ච පරිවර්තනීය වෙනසින් පස්සේ දැන් අපි ඉන්නේ 2026. එතකොට ඇත්තටම දැන් අපි ඉන්නේ ලෝකයේත් එක්ක ගත්තහම අවුරුදු 27ක් පරණ අධ්‍යාපන ක්‍රමයක් එක්ක. ඒකත් මම හිතන්නේ ඕකම අපිට පැහැදිලි වෙනවා. අපි මේ නවීන ලෝකයේත් එක්ක අපේ දරුවෝ ඉදිරියට යන්න, අපේ රටක් විදියට අපි ඉදිරියට යන්න අපේ අධ්‍යාපනයේ අනිවාර්ය වෙනසක් විය යුතුම වෙනවා. ඇත්තටම මෙහෙම ඉතින් මේ අත්තන්ට කතා දමන්න තිබෙන්නේ මේ රට පොජ්ජේ මොන එකක් හරි මන්දු කරනකොට ඉතින් ඔය මොන එකටත් විරුද්ධ තැනේ කණ්ඩායමකුත් ඉඳිනවා, පක්ෂපාතීව ඉඳින කණ්ඩායමකුත් ඉඳිනවා. ඉතින් මේ තැන ගැන මේ ඇත්තෝ වැඩි තැනෙන් මොන එකක්වත් හිටලා අන්නකොද ඉතින් මේ ඇත්තෝ රඳන්නේ කලාපොජ්ජේ. කකුලන්ට යහපතක් මන්දු වෙනවා නම් ඒක මොන හැටිමට මන්දු වුණත් ඒක වැදගත් කියන එකම මේ ඇත්තෝ හිටලා.